ඉතින් ඔන්න මේ සිදුවීම සිද්ධ වෙන්නේ ඉන්දියාවේ හරියානාවල තිබුණු බලාලි කියන ප්‍රදේශයේ. ඒ වගේම මේ සිදුවීම සිදුවන අවුරුද්ද විදියට අපිට පෙන්වන්නේ 1988 කියන අවුරුද්ද. ඉතින් මේ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. එයාගේ නම මහාවීර සිං පෝගාට්. ඉතින් එදා එයා වැඩ කරන තැන ඉඳන් ටීවී එකෙන් බලාගෙන ඉන්නවා 1988 ඔලිම්පික් වල තිබුණු අවසාන රෙස්ලිං නැත්නම් මල්ලපොර තරඟය දිහා. ඉතින් මේ තරඟයට ඇත්තටම ඉන්දියාව නියෝජනය කරන්න කිසිම තරඟකරුවෙක් නැහැ. හැබැයි ඉන්දියාව මල්ලපොර ශූරයන්ගේ රටක් විදියට තමයි ඉතිහාසයේ ඉඳන්ම පැවතගෙන එන්නේ. කොහොම නැත් ඉතින් මේ වගේ ජාත්‍යන්තර මට්ටම් වලට යන්න ඉන්දියාවේ මල්ලපොර ශූරයන්ට හැකියාවක් නැත්තේ සල්ලි පහසුකම් වගේ දේවල් නැති නිසා කියලා තමයි මහාවීර මෙතනින් අයට කියන්නේ. කොහොම නැත් හැබැයි එතකොටම මෙතනට ආව විවේක් කියන කෙනා කියනවා මල්ලපොර කියන්නේ ලේසි සෙල්ලමක් නෙමෙයි. ඔයා මල්ලපොර පිටියකට අඩියක් තිබ්බොත් තරඟේ පටන් ගන්න කලින්ම ඔයා පැනලා දුවයි කියලා. ඉතින් මේකට මහාවීර අහනවා ඔයා අලුතින් නේද මෙහෙට ආවේ කියලා. ඉතින් ඒකට විවේක් ඔව් කියනවා විතරක් නෙමෙයි. එයා මල්ලපොර ගැන කතා කරන්නේ එයා තරම් දක්ෂයෙක් තවත් නෑ කියන වගේ. කොහොම නැත් ඔන්න මෙයාලගේ මේ කතාවේ හින්දා මෙතන ඇතරම මල්ලපොර තරඟයක් දැන් තියන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ විවේක් සහ මහාවීර අතර. ඉතින් ඔන්න ඊට පස්සේ මෙතන ඉඩහෙම ටිකක් හදාගෙන ඊට පස්සේ මෙයාලගේ තරඟේ පටන් ගන්නවා. හැබැයි ඉතින් තරඟේ පටන් අරගෙන තප්පර කීපයක් යන්නත් කලින්ම විවේක්ගේ ආඩම්බරකම නැති වෙනවා. ඇතරම විවේක් කොච්චර උත්සාහ කළත් එයාට මහාවීරව පරාද කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න අන්තිමට විවේක් පෙරදුණු හිත වේදනාවෙන් මහාවීරට කියනවා ඔයාට හොඳට හයිය තියෙනවා. මොකද ඔයා දැන් පැරද්දුවේ ප්‍රාන්ත මට්ටමේ මල්ලපොර ශූරයෙක්ව කියලා. හැබැයි ඉතින් ඒකට මහාවීර ගානක්වත් නැතුව කියනවා ඒ ගැන එච්චර හිතන්න එපා. ඔයා දැන් පැරදුනේ ජාතික මට්ටමේ මල්ලපොර ශූරයෙක්ට කියලා. ඉතින් මහාවීර එහෙම කිව්වම විවේක්ට හිතාගන්න බෑ. හැබැයි මහාවීර කියන්නේ ඇත්තටම අපරාජිත ජාතික මට්ටමේ මල්ලපොර ශූරයෙක්. එයා මල්ලපොර තරඟවලින් දිනපු පදක්කම් කුසලාන ගොඩක් එයාගේ ගෙදර තියෙනවා. එයා සහභාගී වුණ ජාතික මට්ටමේ අවසාන තරඟයත් එයා විශිෂ්ට විදියට තමයි ජයග්‍රහණය කරන්නේ. හැබැයි හැමෝටම වගේ මහාවීරටත් එතනින් එහාට යන්න සල්ලි කියන දේ බාධාවක් වෙනවා. මහාවීර එදා තරඟේ දිනපු හින්දා එයාට රොජර් ජොබ් එකක් හම්බ වෙලා. ඉතින් එයාගේ තාත්තා මහාවීරට ඊට පස්සේ කියලා තියෙන්නේ ඔය මල්ලපොර දැන්වත් අතෑරලා ඔයාට හම්බ වුණ ජොබ් එක බාර ගන්න. මොකද මල්ලපොර කළා කියලා ඔයාට කන්නවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අන්තිමට ඒ හින්දා තමයි මහාවීරට මල්ලපොර වලට තිත තියන්න වෙලා තියෙන්නේ. හැබැයි එයා එහෙම කළත් එයාගේ ලොකුම ආශාව තමයි මල්ලපොර වලින් ඉන්දියාවට රම්පදක්කමක් අරගෙන එන එක. කොහොම නැත් ඉතින් අවාසනාවට එයාට ඒ වෙනුවෙන් උදව් කරන කෙනෙක් ඉඳලා නැහැ. මහාවීර මේ විදිහට විවාහ වෙලා. ඉතින් ඊට පස්සේ මහාවීරගේ හිණ තමයි එයාගේ පුතා එයාගේ ආශාව හීන ඉෂ්ට කරලා දේවි කියලා. ඒ කියන්නේ මහාවීරගේ පුතා මල්ලපොර වලින් ඉන්දියාවට රම්පදක්කමක් ගේවි කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ ඉඳන් ඒ බලාපොරොත්තුව හිතේ තියාගෙන තමයි මහාවීර ජීවත් වෙන්නේ. ඉතින් මේ විදිහට කාලය ගත වෙලා මහාවීරගේ වයිෆ් දයාට ළමයෙක් හම්බ වෙනවා. ඒත් ඉතින් එයාට ලැබෙන්නේ ගෑනු දරුවෙක්. ඉතින් ඔන්න මේ හින්දා මහාවීරට දැනෙන්නේ එයාගේ බලාපොරොත්තු කඩ වුණා වගේ හැඟීමක්. මොකද එයාගේ හීනෙට යන්න නම් එයාට අනිවාර්යයෙන්ම පුතෙක් ලැබෙන්නම ඕන. කොහොම නැත් ඉතින් දැන් කරන්න දෙයක් නැහනේ. ඉතින් මහාවීරගේ මේ හීන ගැන මේ වෙද්දී ගමේ හැමෝම දන්නවා. ඉතින් ඒ හින්දා හැමෝම වගේ මහාවීරට වගේම එයාගේ වයිෆ්ටත් උපදෙස් දෙනවා පුතෙක් ලැබෙන්න නම් මොනවද කරන්න ඕන කියලා. සමහර අය කියනවා කළු පාට වැසියෙකුට තලයට දාපු ලඩු හදලා වම් අතින් ඉර පායන කලින් කවන්න ඕන කියලා. තව සමහර අය ඒකට මන්ත්‍ර පවා ලියලා දෙනවා. සමහර අය කියනවා ඉදිරියට විතරක් try කරලා බලන්න කියලා. කොහොම නැත් ඉතින් මහාවීරෝ එයාගේ වයිෆුයි ඒ හැමදේම කරනවා. ඒත් ඉතින් දෙවෙනි පාරටත් තායට ලැබෙන්නේ ගෑනු දරුවෙක්ම තමයි. කොහොම නැත් හැබැයි ඒ දේවල් ඒ විදියට සිද්ධ වුණත් මහාවීරයාගේ බලාපොරොත්තු අත්හැරගන්නේ නැහැ. එයා හිතනවා එයාගේ තුන්වෙනි දරුවා අනිවාර්යයෙන්ම පිරිමි දරුවෙක් වෙයි. එයා මහාවීරගේ හීනය ඉෂ්ට කරાવી කියලා. ඒත් ඉතින් මොකක් හරි හේතුවකට මහාවීරට දාවල් ලැබෙන තුන්වෙනි ළමයාත් හතරවෙනි ළමයාත් ගෑනු දරුවම තමයි. ඉතින් ඔන්න හතරවෙනි බබත් ගෑනු දරුවෙක් වුණ හින්දා මහාවීර අන්තිමට එයාගේ බලාපොරොත්තු අත්හැරලා දානවා. ඒ වගේම එයා ඊට පස්සේ සාමාන්‍ය කෙනෙක් විදියට තමයි ජීවත් වෙන්න පටන් ගන්නෙ. කොහොම නැත් ඔන්න එක දවසක තමයි ඒ දයෝපගත සිදුවීම සිද්ධ වෙන්න පටන් ගන්නෙ. එදා මහාවීර ගෙදරෙද්දී එයාලගේ දුවලගේ ඉස්කෝලේ අම්මෙකුයි තාත්තෙකුයි ඇවිත් මහාවීරට හොඳටම කෑ ගහනවා. ඒකට හේතුව තමයි එයාලගේ පුතාලා දෙන්න මහාවීරගේ වැඩිමල් දුවලා දෙන්නට මොකක් හරි ඉස්කෝලේදී කියලා මහාවීරගේ දුවලා දෙන්න ඒ දෙන්නට හොඳටම ගහලා. ඇතරම මහාවීරගේ වැඩිමල් දුව තමයි ගීතා. ඒ වගේම දෙවෙනියා බබීතා. කොහොම නැත් ඉතින් ගීතයි බබීතයි මේ දෙන්නට හොඳටම ගහලා. ඉතින් ඔන්න මේ දේ දැක්කම මහාවීරට හිතා ගන්න බෑ. කොහොම නැත් එයා මේ දේ ෂේප් කරලා අර අම්මවයි තාත්තවයි ඊට පස්සේ මෙතනින් යවනවා. හැබැයි ඔන්න දැන් මහාවීර ඉන්නේ හිතා ගන්නත් බැරි තරම් සතුටකින්. එයා හිතන දෙයක් තමයි මල්ලපොර තියෙන්නේ එයාගේ ලේවල කියලා. ඉතින් එයාගේ ආభాෂය ගීතටයි බබීතටයි තියෙනවා කියලා දැන් මහාවීර දන්නවා. මේ වෙද්දී අතරම ගීතට අවුරුදු 11යි, ඒ වගේම බබීතට අවුරුදු 8යි. කොහොම නැත් ඉතින් ඊට පස්සේ සිද්ධ වෙන්නේ මහාවීරගේ වයිෆ් කොහෙත්ම අකමැති දෙයක්. ඇතරම මහාවීර දැන් හදන්නේ මේ පුංචි ගීතටයි බබීතටයි මල්ලපොර උගන්නන්න. ඉතින් ඔන්න පස්සේ දවසේ පාන්දර 5ට ගීතවයි බබීතවයි ඇහැරපු මහාවීර එයාලා දෙන්න ආස කරන හැම කෑමක්ම එයාලට දෙනවා. හැබැයි ඊට පස්සේ යා කියනවා අද ඉඳන් මේ කිසිම කෑමක් එයාලට කන්න තහනම් කියලා.
ඉතින් ඊට පස්සේ ඉඳන් හැමදාම පාන්දර 5ට ගීතයි බබීතයි නැගිටලා ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන. ඇතරම මහවීර දැන් හදන්නේ මුලින්දලම හැමදේම පටන් අරගෙන එයාගේ හීනේ මේ ගීතයි බබීතයි ලවා ඉෂ්ට කරව ගන්න. ඒ වගේම එයා දයාටත් කියලා එයාට අවුරුද්දක් දෙන්න. එයාට ඒ අවුරුද්ද ඇතුළත ගීතවයි බබීතවයි එයා හිතන මට්ටමට ගන්න බැරි වුණොත් එයා ඒ වැඩේ අතහැරලා දානවා කියලා. ඉතින් ඔන්න ඒ විදියට මහවීර දයාවත් ඒ වැඩේට කැමති කරව ගන්නවා. කොහොම නැත් ඉතින් මහවීර මේ කරන දේවල් ගීතටයි බබීතටයි ඇතරම දරා ගන්න අමාරුයි. හැබැයි මහවීරගේ දැඩි ගතුගුණ හින්දා ගීතයි බබීතයි ඉන්නේ එයාට බයෙන්. ඒ වගේම මහවීර යාලට අනුකම්පාවක් දක්වන්නෙත් නැහැ. එයා හරියට ගීතවයි බබීතවයි පුහුණු කරන්නේ එයා හරියට ඒ දෙන්නගේ පුහුණුකරුවගේ. කොහොම නැත් ඉතින් මහවීරගේ මේ වැඩ ගැන ගමේ අය එක එක කතා කියනවා. ගමේ අය කියන විදියට ගැහණුවයි ඉන්න ඕන කුස්සිය වැඩ කරන්න මිසක් මල්ලෝපොර කරන්න නෙමෙයිලු. ඒ වගේම ගීතරයි බබීතරයි ඉස්කෝල ළමයි පවා එක එක ඒවා කියනවා. ඒ වගේම තමයි මෙහි තිබුණු මල්ලෝපොර පිටි කිසිම එකකට ගීතවයි බබීතවයි ගන්න බෑ කියලා තමයි ඒව කරගෙන යන හැමෝම කිව්වේ. කොහොම නැත් ඉතින් මොනතරම් බාධා ආවත් මහවීර සැලෙන්නේ නැහැ. එයා තනියම මල්ලෝපොර පිටියකුත් හදනවා. කොහොම නැත් හැබැයි ගීතරයි බබීතරයි පුහුණු වෙන්න ඇතරම එයාලට වඩා ශක්තිය තියෙන කෙනෙක් ඕනනේ. ඉතින් ඒකට මහවීර කලේ එයාලගේ ඥාති කෙනෙක්ගේ පුතෙක් වෙන චෝටුවත් එයාගේ මේ පුහුණු වීම වලට සම්බන්ධ කරගත් එක. ඉතින් ඊට පස්සේ ඉඳන් චෝටුටත් හැමදාම උදේ පාන්දර 5 ඉඳන් ඉස්කෝලේ යන ටයිම් එක වෙනකන් මේ කරදරයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඉස්කෝලේ ගිහින් ආවට පස්සේ රැ වෙනකුණුත් එයාලට පුහුණු වීම කරන්න සිද්ධ වෙනවා. නිවාඩු දවසට ඇතරම මහවීරගෙන් මෙයාලට ගැලවීමක් තිබුණේ නැහැ. කොහොම නැත් හැබැයි මෙහෙම ටික දවසක් ගත වෙද්දී මහවීර දැක්ක දෙයක් තමයි චෝටුව පරාද කරන්නවත් ගීතරයි බබීතරයි ඇඟේ හයියක් නැහැ කියලා. ඉතින් මේකට මහවීර දෙයක් කරනවා. ඇතරම මහවීර කියන්නේ එච්චර ලොකු සල්ලිකාරයෙක් නෙමෙයිනේ. එයා දන්නවා මල්ලෝපොර කරන්න නම් මස් මාළු වගේ දේවල් හොඳට කන්න ඕන කියලා. ඉතින් ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි චිකන් එයාලගේ කෑම් වලට එකතු කරන එක. කොහොම නැත් ඉතින් මහවීරට ඇතරම චිකන් ගන්න සල්ලි නැහනේ. හැබැයි යා ගමේ කඩේ කෙනෙක්ව කැමති කරව ගන්නවා. සාමාන්‍ය ගානෙන් 4න් 1 ගානකට චිකන් අරගන්න. ඉතින් ඒකට මහවීර මේ කඩේ කෙනාට කියන්නේ තව ටික දවසකින් ගීතයි බබීතයි මල්ලෝපොර ෂෝරිය වේවි. එයාලා චිකන් කෑවේ ඔයාගේ කඩෙන් කියලා දැනගත්තම ඔයාගේ කඩේ බිස්නස් නිකම්ම වැඩි වේවි කියලා. මේ කඩේ කෙනත් ඇත්තටම දන්නවනේ මහවීර කියන්නේ කවුද කියලා. හැබැයි ඉතින් එයා try කරනවා කොහොම හරි තව ගානක් චිකන් වෙනුවෙන් අරගන්න. ඒත් ඉතින් මහවීර කියන්නේ එයාට වේදම් කරන්න පුළුවන් ගාන තමයි එයා දැන් කියපු ගාන කියලා. කොහොම හරි ඉතින් අන්තිමට මේ කෙනා මහවීරගේ යෝජනාවට කැමති වෙනවා. කොහොම නැත් හැබැයි දයා කැමති වෙන්නේ නැහැ මහවීර එයාලගේ ගෙදර චිකන් උයන එකට. එයා කියන්නේ ඒක පවක් කියලා. කොහොම නැත් ඉතින් අන්තිමට මහවීරට කුස්සියෙන් එළියේ වෙන තැනක තමා චිකන් හදන්න සිද්ධ වෙන්නේ. ඒක ඉතින් කරන්න වෙන්නෙත් එයාටම තමයි. කොහොම නැත් ඉතින් මොනතරම් බාධක ආවත් අතරම මහවීරගේ ආත්ම ශක්තිය දශමයකින්වත් අඩු කරන්න ඒ කිසිම දෙයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කොහොම නැත් හැබැයි මේ වෙනකන් ගීතයි බබීතයි මහවීර කියපු හැම දෙයක්ම කළත් දවසක් මහවීර කරපු දෙයක් හින්දා එයාලට හැමදේම එපා වෙනවා. ඉතින් ඔන්න දවසක් ගීතයි බබීතයි යනවා එයාලට මල්ලෝපොර තවත් ඉගෙන ගන්න බෑ කියලා මහවීරට කියන්න. හැබැයි ඉතින් එයාලා මහවීරට බයක් වගේම ගෞරව කරපු හින්දා එයාලා ඒක එකපාර කියන්නේ නැහැ. එයාලා මහවීරට කියන්නේ එයාලට මල්ලෝපොර කරන්න අමාරුයි, ඇඟ රිදෙනවා, කකුල් රිදෙනවා වගේ කතා විතරයි. ඉතින් ඒකට නම් මහවීර කියන්නේ ඒවා එච්චර ගණන් ගන්න ඕන දේවල් නෙමෙයි, ඒවා ටිකෙන් ටික අඩු වෙලා යාවි කියලා. හැබැයි ඊට පස්සේ ගීතා කියනවා මල්ලෝපොර පුහුණු වෙද්දී එයාලගේ කොණ්ඩේට වැලි ගිහින් මුළු ඔලුවම කසනවා, ඒ වගේම පුංචි සත්තුත් කොණ්ඩේ බෝ වෙලා කියලා. ඉතින් ඒක අහපු මහවීර කියනවා හරි හෙට උදේ පාර නැගිටින්නකෝ, මම ඒකට ප්‍රතිකාරයක් කරන්නම් කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ ඇත්තටම සිද්ධ වෙන්නේ ගීත හැම හීනකින්වත් හිතපු නැති දෙයක්. මහවීර ඇත්තටම හදන්නේ එයාලා දෙන්නගෙම කොණ්ඩේ කොටටම කපන්න. මේ වෙලාවේ ගීත හැම ඒක කරන්න එපා කියලා කොච්චර කෑ ගැහුවත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. කොහොම නැත් අන්තිමට මහවීර කරපු මේ දේ හින්දා එයාලට මහවීර ගැන ඇති වෙන්නේ ලොකු කේන්තියක්. ඒ වගේම තමයි මේ දෙයින් පස්සේ එයාලට තවත් ලැජ්ජ වෙන්න සිද්ධ වෙනවා. ඉස්කෝලේදී පාරේදී දකින හැමෝම එයාලට hina වෙන එක විතරයි කරන්නේ. ඒ වගේම එයාලා දෙන්න ඉස්කෝලේදී කොන් වෙනවා වගේත් වෙනවා. කොහොම නැත් මේ හින්දා ගීතයි බබීතයි මහවීරට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. එයාලා සමහර දවස්වලට මහවීර උදේ නැගිටින්න තියෙන එලාම් එක වෙනස් කරනවා. තවත් සමහර දවස්වලට බොරුවට වැටෙනවා වගේ රඟපානවා. ඒ වගේම රෑ පුහුණු වෙද්දී බල්බ් එකට වතුර ගහන්නේ ඒ දේ ඉස්කෝලේදී කියලා දීපු පරීක්ෂණයක් විදිහට. ඇතරම රත් වෙලා තියෙන බල්බ් එකට වතුර වැටුණ ගමන් බල්බ් එක පුපුරනවා. හැබැයි මහවීර දන්නේ නැහැ බල්බ් එක පිපුරුවේ ඇයි කියලා. ඒ වගේම තවත් සමහර දවස්වලට ගීත හැම මල්ලෝපොර පුහුණු වෙද්දී බොරුවට පරාජය බාර ගන්නවා වගේ වැඩක් කරනවා. කොහොම නැත් ඔන්න ගීතගේ බබීතගේ ඒ වැඩෙත් දයෝපගත විදිහට නතර වෙනවා. එක දවසක් මහවීරට හවස් වරුවේ වැඩක් වැටුණ හින්දා එයාට ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. හැබැයි එයා ගීතරයි බබීතටයි චෝටුටයි උදේ කිව්වා එයා එනකන් හවස ප්‍රැක්ටිස් එක කරගෙන යන්න කියලා. ඉතින් වෙනදට නම් ඒ දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. හැබැයි ඔන්න දවසක් එයාලගේ ඉස්කෝලේ ළමයෙක්ගේ වෙඩින් එකක් තිබිලා ඉස්කෝලේ ඉවර වෙලා ඒකට ගීතයි බබීතයි චෝටුයි තුන්දෙනාම යනවා. අතරම දයා තමයි ඒකට එයාලට අවසර දෙන්නේ. එයා කියනවා තාත්තා ගෙදර එද්දී රෑ 8 විතර වෙනවා. ඒ හින්දා ඊට කලින් ගෙදර එන්න කියලා.
ඉතින් ඔන්න ඊට පස්සේ එයාලා යනවා ඒ වෙඩින් එකට. ඇතරම විවාහ වෙන්නේ නම් පුංචි ගෑනු ළමෙක් වගේ. කොහොමද එදා මේ උත්සවයේ අතරතුර ගීත හැම නටනට විනෝද වෙද්දි එතනට එකපාර වෙනවා මහවීර. එයා ඇතරම වේලාසන ගෙදර ඇවිත් ඒ වගේම එයා ඉන්නේ ලොකු කේන්තියකින්. කොහොමද ඉතින් එයාට ගීතරයි බබිතරයි ගහන්න බැරි හින්දා එයා චෝටුට තමයි පාරක් ගහන්නේ. කොහොමද හැබැයි එයා ඊට පස්සේ මෙතනින් යනවා. හැබැයි මේ උන දෙ හින්දා ගීත හැම ඉන්නේ මහවීර ගැන කේන්තියෙන්. ඒ වගේම එයාලා දෙන්න ගැනම ලොකු දුකකින්. ඉතින් ගීත මෙතනදී මේ වෙඩින් එකේ මනමාලි වෙන සින්දුට කියනවා මහවීර වගේ කෙනෙක් එයාලගේ තාත්තා උන්නේ එයාලගේ කරුමෙට කියලා. ඒ වගේම ඒ වගේ කෙනෙක් ලබනාත්මෙදී ලැබෙන්න එපා කියලා පතනවා කියලත් බබීතා මේ වෙලාවේ කියනවා. හැබැයි මේ දෙහපු සින්දුව පුදුම දෙයක් කියනවා. එයා කියනවා එයාටත් මහවීර වගේ තාත්තා කෙනෙක් හිටියානම් කියලා. සින්දුව ඇත්තටම ඉන්නේ විවාහ වෙන්න ලොකු අකමැත්තකින්. එයා කියනවා එයාව මෙච්චර අඩු වයසකින් මීට කලින් දැකලවත් නැති කෙනෙකුට බඳලා දෙන්න හදන්නේ එයාගේ තාත්තා එයාගෙන් ගැලවෙන්න කියලා. සින්දු කියන විදියට මෙහි ගොඩක් ගෙවල් වල සිද්ධ වෙන්නේ ඒ දේලු. පුංචි කාලේ ඉඳන්ම ගෙදර හැම වැඩක්ම කරන්න ඕන ගෑනු ළමයිලු. ඒ වගේම බැඳලා පස්සෙත් ඊට වඩා වැඩ කරන්න සිද්ධ වෙන මිසක් ජීවිතේ කිසිම සතුටක් ලැබෙන දෙයක් සිද්ධ වෙන්නේ නැතිලු. සින්දු කියනවා ඒත් ඔයාලගේ තාත්තා හදන්නේ ඔයාලට හොඳක් කරන්න. ඔයාලගේ අනාගතය හදන්න. ඒ වගේ තාත්තා කෙනෙක් ඔයාලට ලැබුණේ ඔයාලගේ වාසනාවට කියලා. සින්දු කියන විදියට එයා යාගේ තාත්තට කිව්වත් එයාට තවත් ඉගෙන ගන්න ඕන කියලා. තාත්තා කියලා තියෙන්නේ ඉගෙන ගත්තත් උයන පේන වැඩනේ පස්සේ කරන්න සිද්ධ වෙන්නේ. ඒ හින්දා දැම්මම කසාදයක් කරගන්න. එතකොට එයාටත් ලේසි කියලා. ඉතින් ඔන්න සින්දුගේ මේ කතාව අහලා ගීතයි බබීතයි ගොඩක්ම වෙනස් වෙනවා. ඒ වගේම එයාලට තේරෙනවා එයාලගේ තාත්තා හදන්නේ මෙච්චර කාල කවුරුත් නොගේ තැනකට එයාලව යවන්න කියලා. ඉතින් මේ උන දෙයින් පස්සේ ගීතයි බබීතයි දෙන්නම ගොඩක් උනන්දුවෙන් පුහුණුවීම් කරනවා. එයාලා අතරම පුහුණු වෙන්නේ මහවීර එයාලට කියලා දෙන විදියටමයි. ඉතින් ඔන්න මේ විදියට සති කිහිපයක් ගෙවිලා ගිහින් දවසක් මහවීර මෙයාලව එක්කරගෙන යනවා ඇත්තම මල්ලවපොර තරඟයකට. ඒ තරඟයට ඉදිරිපත් වෙන්නේ ගීතා. ඉතින් මීට කලින් ගැහණු ළමෙක් මල්ලවපොර සෙල්ලම් කරනවා දැකලා නැති හින්දා ගොඩක් අය එනවා මේ තරඟය බලන්න. හැබැයි ඉතින් හැමෝම වගේ හිතාගෙන ඉන්නේ ගීතා එකපාරින්ම බිම වැටේවි කියලා. ඉතින් මෙතනදී ගීතට අවස්ථාවක් ලැබෙනවා එයා තරඟ කරන කෙනාව තෝරගන්න. ඉතින් හැමෝම හිතන්නේ ගීතා මෙතන ඉන්න කෙට්ටුම කෙනා තෝරගනී කියලා. හැබැයි ඉතින් හැමෝම පුදුම කරගෙන ගීත තෝරගන්නේ මෙතන ඉන්න ශක්තිවත්ම කෙනා තමයි. ඉතින් උන් ඊට පස්සේ මේ තරඟය පටන් ගන්නවා. ගීත ඇත්තටම තෝරගත්තේ කලින් වතාවල මල්ලවපොර තරඟ පිටම දිනපු කෙනෙක්. කොහොම නැත් ඉතින් ඒ කෙනා මොනතරම් දක්ෂ වුණත් ගීත ලේසියෙන් පරාජය බාර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් මේ විදියට තරඟය වට කිහිපයක්ම පැවැත්වෙනවා. ඒත් ඉතින් අන්තිමට ගීතට සිද්ධ වෙනවා මේ කෙනා අතින් පරාද වෙන්න. හැබැයි මේ තරඟෙදී ගීත දක්වපු දක්ෂතාවය හින්දා මේ තරඟයේ අනුග්‍රාහකයා ගීතට රුපියල් 50ක ත්‍යාග මුදලක් පිරිනමනවා. ඉතින් ඒක තමයි ඇත්තටම මල්ලවපොර තරඟ වලින් ගීත ලැබපු පළවෙනි ජයග්‍රහණය. ඉතින් ඒ තරඟය ඇත්තටම ගීත පෙරදුනත් එයා යාගේ ඒ පරාජය ජයග්‍රහණයක් බවට පත් කර ගන්නවා. ඒ වගේම එයා ඊට පස්සේ තවත් කැපවීමෙන් මල්ලවපොර පුහුණුවනවා විතරක් නෙමෙයි. ඊට පස්සේ තිබුණා හැම මල්ලවපොර තරඟයකින්ම වගේ ජය ගන්නෙත් එයා. එයා ඇත්තටම හැප්පෙන්නේ එයාට වඩා ශරීර ශක්තියක් තියෙන හැඩිදැඩි අයත් එක්ක. කොහොම නැත් ඉතින් ගීතා එයාලවත් පරාද කරන්නේ බලන් ඉන්න අය පවා පුදුම කරගෙන. ඉතින් ගීතාගේ මේ ජයග්‍රහණ ගැන ඊට පස්සේ ඉස්කෝලේදී පවා කතා වෙනවා. ඒ වගේම මේ වෙනකන් ගීතව කොන් කරපු එයාගේ යාළුවෝ පවා ගීත එක්කම ඊට පස්සේ ඉඳන් හැසිරෙන්නේ ඇත්තටම ගොඩක් හොඳ යාළුවෝ වගේ. ඒ වගේම ගමේ අය පවා දැන් ගීත හැම දිහා බලන්නේ එයාලට කතා කරන්නේ ලොකු ගෞරවයකින්. ඉතින් කාලෙකට කලින් හැමෝගෙම කොන් වෙලා හිටපු ගීත හැම තමයි ඇත්තටම දැන් මුළු ගමේම ජනප්‍රිය වෙලා ඉන්නේ. කොහොමනත් ගීතා සහභාගී වුණ හැම තරඟයක්ම එක එක තැන්වල තිබුණු පුද්ගලික අය සංවිධානය කරපු ඒවානේ. ඉතින් දැන් මහවීරට ඕන ගීතව රජය විසින් පවත්වන තරඟවලට සහභාගී කරවන්න. මොකද ඒකෙන් තමයි ඇත්තටම ගීතට මල්ලවපොර වලින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. කොහොමනත් හැබැයි මහවීරට ඒ දේ කරන්නත් බාධාවන් කීපයක් ඇවිත් තිබුණා. මේ රජමකින් පාලනය වල ක්‍රීඩා සංගම් වලින් මහවීර ගිහින් උදව් ඉල්ලනවා ගීතට ඉස්සරහට යන්න උදව් කරන්න කියලා. හැබැයි ඉතින් එයාලා කියන්නේ ගෑනු අයට මල්ලවපොර කරන්න බෑ. අනික රජය එයාලට ඒ වෙනුවෙන් වේදම් කරන්න සල්ලි දෙන්නෙත් නෑ කියලා. මහවීරට අතරම ගීතව පුහුණු කරන්න මල්ලවපොර වෙනුවෙන් හදපු විශේෂ මෙට්ටයක් ගන්න ඕන. හැබැයි ඉතින් ඒකට ලොකු වේදමක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් මහවීර ඒ වෙනුවෙන් තමයි අතරම මේ ක්‍රීඩා සංගමේ ආධාරය බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඉතින් එයාලා නම් ඒ දේ ගානකටවත් ගන්නෙ නෑ. ඒ වගේම තමයි ගීතව තවත් පුහුණු කරන්න මහවීර එයා වැඩ කරන තැනින් මාස දෙකකට නිවාඩුවක් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒකට එයාගේ බොස් hina වෙලා කියනවා ඔයා වෙන දෙයකට මේ නිවාඩුව ඉල්ලනවා නම් මම මේක අනිවාර්යයෙන්ම අනුමත කරනවා. ඒත් ඔය ගැහණු ළමයින්ගේ මල්ලවපොර විහිළු කතාවලට නම් මට ඔයාට නිවාඩු දෙන්න බෑ කියලා. කොහොම නැත් ඉතින් මේ හින්දා අන්තිමට මහවීර එයාගේ රස්සාවෙනුත් අසෙනවා. මොකද එයා දන්නවා ගීතට පුළුවන් කියලා ඇතරම ඉන්දියාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගන්න. ඉතින් මහවීර ඇතරම ඒ හැම දෙයක්ම කරන්නේ ඒ විශ්වාසය හිතේ තියාගෙන. කොහොම නැත් ඉතින් රස්සාවෙන් අයින් වුණ මහවීර ඊට පස්සේ දායාට කියන්නේ එයා යාලගේ ඉඩමක වගා කරන්න පටන් ගන්නවා කියලා.
ඒවගේම කියනවා එතකොට යාට වැඩි කාලයක් ගීතගේ පුහුණුවීම් වලට වෙලාව අරගන්න පුළුවන් කියලා. ඒවගේම ඊට පස්සේ අයින් කරපු මෙට්ට කීපයක් අරගෙන තමයි ඊට පස්සේ ගීතගේම පුහුණුවීම් කරන්න පටන් ගන්නෙ. ඉතින් මේ විදියට ඊට පස්සේ ඉඳන් පුහුණුවීම් පටන් ගත්ත මහවීර් ගීත වර්ගන යනවා ඇත්තටම හිතා ගන්නත් බැරි තැනකට. ඊට පස්සේ ඉඳන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ඒවගේම ප්‍රාන්ත මට්ටමෙන් පවා ගීත ජයග්‍රහණ අරගන්නේ අනෙක් අය පුදුම කරවගෙන. හැඩි දැඩි පිරිමියව පවා පරාද කරපු ගීත මේ විදියට යාගේ ප්‍රතිවාදී වන ගැහැණු ළමයින්ව පරාද කරන්නේ හරිම ලේසියෙන්. ඒවගේම තමයි මේ වෙද්දී මහවීර් කියපු විදිහටම ගීතගේ මේ ජයග්‍රහණ හින්දා එයාර අඩුවට චිකන් ගත්ත කඩේ බිස්නස් උත් නැගලා යන්න පටන් අරගෙන තිබුණා. ඉතින් ඇත්තටම ගීතා මේ වගේ විශිෂ්ට විදියට ජයග්‍රහණ ලබන්නේ මහවීර්ගේ කැපවීම සහ පුහුණුව යටතේ තමයි. ඉතින් ඔන්න මේ විදියට කාලය ගත වෙලා යනවා. ඒවගේම ගීතා කනිෂ්ඨ මට්ටමේ ඉඳන් ජ්‍යෙෂ්ඨ මට්ටමට පත් වෙනවා. මේ විදිහේ ගීතා කාටවත්ම පරාද කරන්න බැරි කෙනෙක් විදියට තමයි නමක් දිනාගෙන තිබුණේ. ඒවගේම අන්තිමට එයා ජාතික මට්ටමේ තරඟවලුත් විශිෂ්ට විදියට ජයග්‍රහණය කරනවා. ඒවගේම තමයි මේ වෙද්දී එයාලගේ ගම පවා ගීත හින්දා ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණා. කොහොමනත් ඔන්න පස්සේ ගීතා මහවීරට කියනවා එයාට මල්ලෝපර වලින් එතනින් එහාට යන්න නම් NS එකට නැතිනම් නැෂනල් ස්පෝර්ට් ඇකඩමි එකට ජොයින් වෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔන්න ඒ අනුව ගීතා ජීවිතේ පළවෙනි පාරට එයා ගෙදර දාලා යනවා NS එකට. ඉතින් මේ NS එකේදී ගීතට හම්බ වෙනවා අලුත් පුහුණුකාරයෙක්. එයාගේ නම තමයි ප්‍රමෝද්. එයා හැබැයි අතරම ඕනවට වඩා පිම්බිලා ඉන්න කෙනෙක් විදියට තමයි අපිට පේන්නේ. ඉතින් මෙහෙදී මහවීරයාට කියනවා ගීතව මේ වෙනකම් පුහුණු කළේ එයා කියලා. හැබැයි ඉතින් ප්‍රමෝද් මහවීරව ශතපහකටවත් ගණන් ගන්නේ නැහැ කියලා තමයි එයා හැසිරෙන විදියෙන් පේන තියෙන්නේ. ඒ වගේම මහවීර ප්‍රමෝද් එක්ක තවත් කතා කරන්න ගිය හින්දා ප්‍රමෝද් කරන්නේ මහා හයියෙන් කෑ ගහලා ගීතට එහෙම කියනවා තමුන් මේ වෙනකන් ඉගෙන ගත්ත පරණ යල්පැනපු සටන් ක්‍රම දැන් හරියන්නේ නැහැ. තමුන්ලට මෙතන ඉඳන් ජයග්‍රහණ ලබන්න ඕනි නම් මම කියලා දෙන අලුත් ක්‍රම වලට පුහුණුවීම් කරන්න ඕන කියලා. ප්‍රමෝද් ඇතරම මේ කතාවෙන් පහර ගහන්නේ මහවීරට. ඒ වගේම ගීතරත් ඒක තේරෙනවා. ඒත් ඉතින් දැන් ගීතට පුහුණු වෙන්න සිද්ධ වෙන්නේ ප්‍රමෝද් යටතේ තමයි. ඉතින් ඔන්න ඊට පස්සේ මහවීර අහපව් ගෙදර එනවා. ඒත් ඉතින් එයා ඉන්නේ දුකින් වගේ. කොහොමද ඉතින් එයා ඊට පස්සේ සම්පූර්ණ අවධානයම දෙන්නේ බබීතාගේ පුහුණුවීම් වලට. බබීතත් මේ වෙද්දී සමහර තරඟවලින් ජයග්‍රහණ අරගෙන තිබුණා. ඒ වගේම මහවීරගේ ඊළඟ අරමුණ තමයි බබීතවත් ජාතික මට්ටමේ මල්ලෝපර ශූරියක් කරන එක. ඉතින් ඔන්න මේ විදියට කාලය ගෙවිලා යද්දී ගීතා ඇතරම වෙනස් වෙනවා. කලින් ගීතා මහවීරගේ දැඩි විනය යටතේ පුහුණු වුණානේ. ඒත් ඉතින් මෙහෙදී ප්‍රමෝද් ගීතට එහෙම ඕන විදියට ඉන්න ඇරියම් නිසා වැඩිපුර එයාලට නීති දැම්මේ නැහැ. ඉතින් ඒ හින්දා මෙහෙදී ගීතා චිත්‍රපට බලන්න රාට ක්ලබ් යන්න එහෙමත් පුරුදු වෙනවා. ගීතට ඇතරම ඒ වගේ දේවල් පුරුදු කරන්නේ මෙහෙදී සෙට් වුණ එයාගේ යාළුවෙක්. ඒ වගේම තමයි යාළුවා ගීතට කිව්වේ ඔයාගේ කොණ්ඩේ හපව් වවලා නියමුතු එහෙමත් පාට කරගන්න. එතකොට ඔයාට නියම කොල්ලෙකුත් හොයාගන්න පුළුවන් කියලා. කොහොම නැත් ඉතින් මේ විදියට කාලය ගෙවිලා යද්දී ගීතා ගොඩක්ම වෙනස් වෙනවා. කලින් එයාගේ එකම අවධානය තිබුණේ මල්ලෝපොර වෙනුවෙන් වුණත් දැන් එයා මල්ලෝපොර ඉගෙන ගන්නේ නිකන් කරනවට වගේ. කොහොමත් ඔන්න ගීතයම ඊට පස්සේ ලෑස්ති වෙන්නේ අන්තර්ජාතික මට්ටමේ මල්ලෝපොර තරඟයකට. හැබැයි ඒකට කලින් ගීතට එහෙම දවස් කිහිපයකට නිවාඩු හම්බ වෙනවා. ඉතින් ඔන්න ඒ නිවාඩුවට ගීතා ගෙදර ආවම තමයි හැමෝම දකින්නේ ගීත ගොඩක්ම වෙනස් වෙලා කියලා. කොහොමත් හැබැයි මහවීරයාට මොකුත්ම කියන්නේ නැහැ. ගීතා හිතුවේ එයා කොණ්ඩේ වවපු එකට මහවීරයාට බනිවි කියලා. හැබැයි ඉතින් මහවීරයකට ගීතට ඇතරම මොකුත්ම කියන්නේ නැහැ. කොහොමනත් ඔන්න ගීතා ආවට පස්සේ දවසේ බබීතා කෙනෙකුට උගන්වනවා මහවීර කියලා දීපු එක්තරා සටන් ක්‍රමයක්. හැබැයි ඒක දැක්ක ගීතා බබීතට කියනවා ඕක යල්පැනපු ක්‍රමයක් කියලා. ඒ වගේම එයා ඊට පස්සේ කරලා පෙන්නනවා නවීන විදියට ඒක කරන්නේ කොහොමද කියලා. හැබැයි ඔන්න එතකොටම එතනට එනවා මහවීර. ඉතින් මහවීර ගීතගෙන් අහනවා ඇයි එයා කියලා දීපු ක්‍රමේ තියෙන වැරද්ද මොකද්ද කියලා. ඉතින් ඒකට ගීත කියනවා තාත්තා ඒ ක්‍රම දැන් පරණයි. දැන් ඒකට අලුත් නවීන ක්‍රම තියෙනවා කියලා. ඉතින් උනේ ඊට පස්සේ ගීතා මහවීරටත් ඒ දේ පෙන්වන්න හදද්දි මහවීර කරන්නේ එකපාරම ගීතා උස්සලා පොළවේ ගහන එක. එයා හරියට ඒ දේ කරන්නේ ගීතාගේ ක්‍රම වැඩක් නෑ කියන්න වගේ. කොහොමද හැබැයි මේ හින්දා කේන්තිගේ ගීතා මහවීරට අභියෝග කරනවා පුළුවන් නම් එයාව පරාද කරන්න කියලා. ඒ වගේම එයා කියනවා මහවීරගේ යල්පැනපු සටන් ක්‍රම වලට වඩා එයා NS එකේදී ඉගෙන ගත්ත සටන් ක්‍රම නවීනයි කියලා එයා මේකෙන් ඔප්පු කරන්නම් කියලා. මහවීරත් ඉතින් ගීතාගේ අභියෝගය බාර ගන්නවා. ඉතින් ඊට පස්සේ මෙයාලා දෙන්න අතර තරගයක් පටන් ගන්නවා. හැබැයි මේ වෙනකන් ගීතා නොහිතපු දෙයක් තමයි දැන් මහවීර කියන්නේ ගොඩක්ම වයසක කෙනෙක් කියලා. ඉතින් ඇත්තටම ඒ හින්දා සිද්ධ වෙන්නේ ගීතාතින් මහවීර පරාජයට පත් වෙන එක. ඉතින් මේ කරපු දෙයින් පස්සේ ගීතා හැසිරෙන්නේ ඇත්තටම ලොකු උද්දාමයකින් වගේ. හැබැයි එයා දැකලා තිබුණා නම් එයා ඉපදෙන්නත් කලින් මහවීර මල්ලෝපොර සටන් කරපු හැටි. ඇත්තට මේ කාලේ මහවීර එක්ක ගීතා හැප්පුණා නම් තප්පර කිහිපයක්වත් ගීතට මල්ලෝපොර පිටේ ඉන්න බෑ කියලා දකින ඕනම කෙනෙකුට කියන්න පුළුවන්. කොහොම නැති ඉතින් මේ සිද්ධ වුණ දේ හින්දා මහවීර ඊට පස්සේ ඉන්නේ අවුලෙන්. මොකද එයා මෙච්චර කාලයක් පුහුණු කරපෝ ඒ වගේම මේ තරම් තැනකට අරගෙන ආපු ගීතා එයාට සලකපු විදිය එයාට දරා ගන්න අමාරුයි.
කොමනැතිතින් මේ අතර ගීතනම් ඇඳුම් බෑගයක් හදාගන්නේ පස්සේ දවස් උදේම ආපහු යන්න කියලා හිතාගෙන. ගීතට ඇතරම තව දවස් 4-5ක් විතර නිවාඩුවක් තිබුණත් එයා මේ වෙද්දී ලෑස්ති වෙන්නේ ආපහු යන්න. ඉතින් මෙතනදී බබීතා කියනවා ගීතා අද හැසිරෙන විදිය වැරදි කියලා. ඒ වගේම එයාලගේ තාත්තා දැන් වයසයි කියලාත් ගීතා පැහැදිලි කරලා දෙනවා. ඒත් ඉතින් ගීතට නම් ඒ දේවල් ගානක්වත් නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. කොහොමනත් ගීතගේ හැම ජාත්‍යන්තර තරඟයේ තියෙද්දි බබීතරත් තියෙනවා මෙහි ජාතික මට්ටමේ තරඟයකට මුහුණ දෙන්න. ඉතින් ගීත මෙතනදී බබීතර කියනවා ඔයා බලාගෙන ඉන්න මම නවීනකම පාවිච්චි කරලා දිනන්නේ කොහොමද කියලා. ඒ වගේම එයා තව කියනවා මම ප්‍රාර්ථනා කරනවා තාත්තගේ පරණ ක්‍රම වලින් ඔයාටත් කොහොම හරි තරඟ කරන්න ලැබෙන්න කියලා. ඇතරම ගීතා මේ වෙලාවේ කතා කරන්නේ බබීතවත් පාත්‍ර දාලා වගේ. කොහොම නැත් ඉතින් බබීත නම් ගීතර කියන්නේ එයා දෙවියන්ට පහන තියලා ඉල්ලනවා කියලා ගීතට ජයග්‍රහණය කරන්න ලැබෙන්න කියලා. ඒ කියන්නේ ගීතට ඒ තියෙන තරඟයෙන් රම්පදක්කමක් දිනා ගන්න ලැබෙන්න කියලා. කොහොම නැත් ඔන්න පස්සේ දවසේ උදේම ගීතා හපව් යන්න පිටත් වෙනවා. ඒත් ඉතින් එයා යන්නේ නම් මහවීරට සමුදෙන්නවත් නැතුවමයි. කොහොම නැත් ඇතරම මහවීර ඊට පස්සේ ඉඳන් කාලය ගත කරන්නේ ගොඩක් දුකින්. එයා ඇතරම කල්පනා කරන්නේ ගීත ගැන. කොහොම නැත් ඉතින් මේ විදියට ටික දවසක් ගෙවිලා ගිහින් ගීත යනවා ලෝක ශූරතා තරඟාවලියක් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වලට. ඒ වගේම තමයි මේ අතර බබීතා හිටියේ නවදිවිල වල තිබුණු ජාතික ශූරතා තරඟාවලියට සහභාගී වෙලා. ඉතින් ඔන්න තරඟය පැවතුණු දවසේ ගීත යන්නේ ලොකු උද්දාමයකින්. එයා ඇත්තම දන්නවා එයා දිනනවා කියලා. හැබැයි ඉතින් ඕනට වඩා උද්දාමයට පත්වීම පරාජය සංකේතයක් කියලා කියමනක් තියෙනවා වගේ ඇත්තම ගීතා මේ තරඟාවලියෙන්ම අන්ත පරාජයකට ලක් වෙනවා. ඒ වගේම තමයි මේ අතර බබීතත් නවදිවිල වල තිබුණු තරඟයට සහභාගී වෙලා තමයි හිටියේ. කොහොම නැත් ඉතින් එයා නම් ඇත්තටම ජයග්‍රහණය කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අන්තිමට එයා කලින් ගීත වගේම ඒ අවුරුද්දේ ජාතික මල්ලෝපර ශූරියට හිමි සම්මානය දිනා ගන්නවා. ඉතින් ඔන්න ඊට පස්සේ බබීතරත් සිද්ධ වෙනවා NS එකට ජොයින් වෙන්න. ඒ වගේම ගීත තමයි එයාව NS එකේදී හැමදේම කරලා දෙන්නේ. කොහොම නැත් ඉතින් ගීතා පෙරදුනා කියලා එයාට ගානක්වත් නැහැ. එයා කියනවා මම එක තරඟයන්නේ පෙරදුනේ. ඊට පස්සේ තියෙන තරඟවලදී මොකද වෙන්නේ කියලා බලන්නකෝ කියලා. කොහොම නැත් ඉතින් ගීත එහෙම කිව්වත් බබීතර තේරෙනවා ගීතා දැන් නම් තවත් වෙනස් වෙලා කියලා. ඒ වගේම තමයි මේ වෙනකන් ගීතා මහවීරට කෝල් එකක්වත් දීලා තිබුණේ නැහැ. කොහොම නැත් ඉතින් මේ විදියට කාලය ගත වෙලා යනවා. ඒ වගේම තමයි බබීත නම් මහවීර කියලා දීපෝ සටන් ක්‍රම අමතක කරලා තිබුණේ නැහැ. හැබැයි ඉතින් ගීත නම් තව තවත් ඒ ක්‍රම අමතක කරලා එයා ප්‍රමෝට් කියලා දීපෝ අලුත් ක්‍රම කියලා දෙයක් තමයි එයා පුහුණු වුණේ. ඉතින් ඔන්න ඊට පස්සේ ගීතා හපව් සහභාගී වෙනවා මොස්කව් වල තිබුණු ලෝක ශූරතා මල්ලෝපර තරඟාවලියට. හැබැයි ඉතින් හැමෝම පුදුම කරගෙන මේ තරඟිනුත් ගීතට ලැබෙන්නේ අන්ත පරාජයක්. එයාට හිතා ගන්න බෑ එයාට මොකද මේ උනේ කියලා. ප්‍රමෝට් නම් ඉතින් ඕවහම තමයි කියලා ගීතව සැනසුවත් දැන් ගීත ඉන්නේ ගොඩක්ම අසරණ වෙලා. කොහොම නැත් ඉතින් අන්තිමට බබීතා ගීතට කියනවා ඔයා තාත්තට කතා කරන්න කියලා. ඇත්තටම මේ වෙනකුණුත් ගීතා තාත්තට කෝල් කරලා තිබුණේ නෑනේ. කොහොම නැත් ඉතින් මේ අතුන පරාජයෙන් ගීතට තේරෙනවා මහවීරගේ තියෙන වටිනාකම. ඉතින් ඔන්න ඊට පස්සේ එයා ගොඩක් අපහසුයෙන් වගේ ගිහින් මහවීරට කෝල් එකක් ගන්නවා. ඒත් ඉතින් එයාට කෝල් කරලා අඬනවා ඇර වචනයක්වත් කතා කරන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොම නැත් ඉතින් මහවීර ඊට පස්සේ ගීතට කතා කරද්දී එයාට දැනෙන්නේ ලොකු සැනසීමක්. ඉතින් ඔන්න මේ දෙයින් පස්සේ ගීතා හපව් පරණ තත්ත්වයටම වෙනස් වෙනවා. එයා යාගේ කොන්ටෙත් කපලා දාන්නේ එයාගේ සම්පූර්ණ අවධානයම මල්ලෝපර වලට යොමු කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන. ඉතින් ගීතගේ මේ අලුත් හැසිරීම දැක්කම බබීතරත් ඇති වෙන්නේ ලොකු සතුටක්. හැබැයි මේ වෙද්දී ප්‍රමෝට් ගීත වෙනුවෙන් වෙන සැලස්මක් හදලා තිබුණා. මේ වෙනකන් ගීතා තරඟ කළේ කිලෝග්‍රෑම් 55 බරපන්තියෙන්නේ. හැබැයි දැන් ප්‍රමෝට් හදන්නේ ගීතගේ බර කිලෝග්‍රෑම් 4ක් අඩු කරලා 51 බරපන්තියෙන් එයාව තරඟ කරවන්න. ඉතින් ඔන්න මේ දේ හුවට පස්සේ ගීත ඉන්නේ ඇත්තම අවුලෙන්. මොකද එයා කිලෝග්‍රෑම් 55 බරපන්තියෙන් තරඟ දිනුවත් කලින් පෙරදුණු අවමානය මේකෙන් හදන්න බෑ කියලා එයා දන්නවා. ඒ වගේම තමයි ප්‍රමෝත්ගේ මේ සැලස්ම දැනගත්තට පස්සේ මහවීරටත් ඒකට කේන්ති යනවා. කොහොම නැත් ඊට පස්සේ මහවීර ලැස්ති වෙන්නේ NS එක තියෙන පටියාලා වලට ගිහින් එයා මහපව් ගීතගේ පුහුණුවීම් කරන්න පටන් ගන්න. ඉතින් මහවීරගේ මේ ගමනට චෝටුත් එකතු වෙනවා. ඉතින් එයාලා පටියාලා වලට ගිහින් එහෙන් මාස 6කට නතර වෙන තැනකුත් කුලියට අරගන්නවා. ඒකට හේතුව තමයි අත්‍තරම ගීතරත් තියෙනවා තව මාස 6කින් ඉන්දියාවේ තියෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලට සහභාගී වෙන්න. ඉතින් මහවීරගේ අරමුණ තමයි මේ මාස 6 ගීතව එයාගේ යටතේ අහපව පුහුණු කරවන්න. ඉතින් ඔන්න මෙහෙට ආවට පස්සේ මහවීර යනවා ගීතව හැම හම්බ වෙන්න NS එකට. ඉතින් එහෙදි තමයි මහවීර දකින්නේ පරණ ගීතම ආපහු ඇවිත් කියලා. ඉතින් දැන් මහවීර සැලස්මකට අනුවනේ ඇතරම වැඩ කරන්න හදන්නේ. හැබැයි මේක ගැන ප්‍රමෝද් එහෙම දන්නේ නැහැ. එයා ඇතරම මේ වෙද්දී කෙනෙක්ව දාලා ගීතගේ බර කිලෝග්‍රෑම් 4ක් අඩු කරගන්න අලුත් ඩයට් ප්ලෑන් එකකට අනුව ගීතට කැම දෙන්න. කොහොම නැත් ඉතින් මේ දේවල් ඒ විදිහට සිද්ධ වුණත් ගීතගේ අඩුව මහවීර සම්පූර්ණ කරනවා. ඒ කියන්නේ ගීතට මදි වෙන කැලරි ප්‍රමාණය ලබා දෙන්න මහවීර එයා හදන කෑම පාවිච්චි කරනවා කියන එක. ඉතින් මහවීර කියලා තිබුණු විදියට හැමදාම උදේ පාන්දර 5ට ගීතයි බබීතයි NS එකෙන් පැනලා එනවා මහවීර කුලීට ඉන්න ගෙදරට.
ඉතින් ඊට පස්සේ ආපහු උදේ 7ට NS එකේ පුහුණුවීම් පටන් ගන්නකම් මහවීර් කරන්නේ ගීතව එහෙම පුහුණු කරන එක. ඉතින් මේ දේ අතරම මාස කිහිපයක් හරියටම කෙරීගෙන යනවා. හැබැයි ඕන දවසක් කෙනෙක් ගීත හැම පාන්දරම NS එකෙන් පැනලා යන එක දැකලා ඒ වගේම එයා ඊට පස්සේ ඒ ගැන ප්‍රොමෝට් කියලා. ඉතින් ඔන්න මේකෙන් සිද්ධ වෙන්නේ මහවීරවත් NS එකේ පාලනාධිකාරී ළඟට ගෙන්නන එක. මෙතනදී අත්තටම ප්‍රමෝද් කියන්නේ මේ කරපු දෙයට ගීතවයි බබීතවයි මෙහෙන් අස් කරන්න ඕන කියලා. හැබැයි ඉතින් ඒකට මහවීර් කියනවා ඒකේ සම්පූර්ණ වැරද්දම එයාගේ කියලා. එයා කියනවා එයාගේ හීනේ ගීතයි බබීතවයි ලවා රම්පදක්කමක් ඉන්දියාව වෙනුවෙන් දිනාගන්න එක කියලා. එයා ඇතරම ගීතට එහෙම පුහුණු කරපු හැටි එයාලා දිනපු හැටි හැම එකක්ම මුලින්දලම මෙතනදී කියනවා. ඒ වගේම මහවීර් ගීතයි බබීතයි දිනපු හැම දෙයක්ම වගේ මතක සටහන් විදියට මේ විදියට පොතක එකතු කරලා තිබුණා. ඉතින් මහවීර ඇතරම මේ හැම දෙයක්ම මෙයාලට පෙන්නලා ඉල්ලන්නේ ගීතරයි බබීතරයි තව එක අවස්ථාවක් දෙන්න කියලා. මොකද එයා කියනවා ගීතරයි බබීතරයි අනිවාර්යයෙන්ම රම්පදක්කම් දිනාගන්න පුළුවන් කියලා. කොහොම නැත් ඉතින් ප්‍රමෝද් නම් ඒ ගැන ගණන් ගන්නේ නැතුව කියන්නේ එයාලව අනිවාර්යයෙන්ම අස් කරලා දාන්න ඕනිමයි කියලා. හැබැයි මහවීර් කියන දේ තේරුම් ගත්ත පාලනාධිකාරිය තීරණය කරනවා ගීතට එහෙම තව අවස්ථාවක් දෙන්න. හැබැයි ඉතින් එයාලා කියනවා මහවීරට ආපහු NS එක ඇතුළට එන්න තහනම් කියලා. ඒ වගේම මහවීර් ගීතව එහෙම පුහුණු කරන එකත් මෙතනින් නතර වෙන්න ඕන කියලා එයාලා කියනවා. ඉතින් ඔන්න ඒ විදියට ඒ ප්‍රශ්නේ විසඳුණත් මහවීර්ගේ සැලැස්ම නම් සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. කොහොම නැත් හැබැයි මහවීර් එයාගේ බලාපොරොත්තු අත්හැරගන්නේ නැහැ. ඔයාට මතකනේ මහවීරට මොනතරම් අභියෝග බාධා ආවත් එයා ඒවා ජයගෙන කටයුතු කළා මිසක් ඒවයින් අධෛර්යමත් උනේ නැහැ කියලා. ඉතින් NS එකෙන් මහවීරට ගීතව හම්බ වෙන එක තහනම් කළත් එයාට කතා කරන එක තහනම් කළේ නෑනේ. ඉතින් මහවීර ඊට පස්සේ ගීතට කෝල් කරලා ගෙන්න ගන්නවා ගීත කලින් පැරදුන තරඟවල වීඩියෝ කොපි. කොහොම නැත් ඉතින් ඒව බලන්න මහවීර ළඟ කිසිම උපකරණයක් තිබුණේ නෑනේ. ඉතින් ඒ හින්දා එයා කරන්නේ DVD players හරහා 18+ movies පෙන්වන තැනකට ගිහින් එතන කාමරයක ටිකට් ඔක්කොම අරගන්න එක. ඒ වගේම එයා ඊට පස්සේ චෝටුත් එක්ක ගිහින් ගීත පැරදුන තරඟ දිහා බලාගෙන කරන්නේ ගීතගේ දුර්වලතාවයන් ප්‍රතිවාදියාගේ පහර දීම් ක්‍රම වගේම ඒවට ගීතා මුහුණ දීපු හැටි වගේ දේවල් සටහන් කරගන්න එක. මහවීර ඇතරම දැඩි අවධානකින් තමයි ඒ දේ කරන්නේ. ඒ වගේම එයා ඊට පස්සේ ගීතකෙන් අහනවා ඔයාටත් ඒ වීඩියෝස් බලන්න ක්‍රමයක් තියෙනවද කියලා. ඉතින් ඒකට ගීත කියනවා එයාට යාළුවෙක්ගෙන් ලැප්ටොප් එකක් ඉල්ලගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ මහවීර කියනවා එහෙමනම් ඔයා හෙට උදේ 5ට ලෑස්ති වෙලා ඉන්න කියලා. ඉතින් ඔන්න ඊට පස්සේ දවසේ උදේ මහවීර ෆෝන් එකෙන් තමයි ගීතගේ අඩුපාඩු එයා සටන් කරන්න ඕන විදිහම ගැන කියලා දෙන්නේ. ගීතයි බබීතයි අතරම මේ වෙද්දී ඉන්නේ එයා පැරදුන තරඟ දිහා බලාගෙන. ඒ වගේම මහවීර එයාගේ මතකේ වගේම ලියාගත් දේවල් පාවිච්චි කරලා තමයි ගීතගේ තරඟයේ අඩුපාඩු හදන්නේ. කොහොම නැත් ඉතින් මේ විදියට ඊට පස්සේ ඉඳන් ෆෝන් එකෙන් තමයි හැමදේම කරගෙන යන්නේ. ඒ වගේම මේ විදියට කාලයත් ගත වෙනවා. ඉතින් ඔන්න ඊට පස්සේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවල තේරීම් තරඟ වගේම පුහුණු තරඟත් පැවැත්වෙනවා. ඒ වගේම ගීතා ඒ තරඟවලින් විශිෂ්ට විදියට ජය ගන්නේ එයා මේ වෙද්දී මහවීරගේ ක්‍රම අනුගමනය කරමින් හිටපු හින්දා. ඒ වගේම දැන් එයාගේ තියෙන එකම අරමුණ තමයි පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලින් රම්පදක්කමක් දිනාගෙන මහවීරගේ හීනේ හැබෑ කරන එක. ඉතින් ඔන්න ඊට පස්සේ ගීත එහෙම ලෑස්තිලා හිටපු දවස උදා වෙනවා. ඉතින් අපිට මේ පේන්නේ 2010 අවුරුද්දේ දිල්ලිවල පැවතුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවල සමාරම්භක උත්සවය. ඉතින් මේ සමාරම්භක උත්සවයෙන් පස්සේ හෙට තමයි තරඟ ආරම්භ වෙන්නේ. ඉතින් මේකදී ඇත්තරම ඉන්දියාව වගේම තවත් රටවල් 72ක් නියෝජනය කරමින් විවිධ ඉසව් වලින් දහස් ගාණක් තරඟකරුවෝ ඉදිරිපත් වෙනවා. ඒ වගේම බබීතත් මේකදී මල්ලෝපොර තරඟයකට සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් ඔන්න පස්සේ දවසේ ගීතා සහභාගී වෙන තරඟය ආරම්භ වෙනවා. ඉතින් මේකදී ගීතට තරඟ කරන්න සිද්ධ වෙන්නේ වේල්සේ මෙලිසා ඇන්ඩර්සන් එක්ක. මෙලිසා කියන්නේ ඇත්තරම කාන්තා මල්ලෝපොර තරඟවල නමක් දිනාගෙන ඉන්න කෙනෙක්. ඒ වගේම මේ තරඟයේ වට 3ක් තියෙනවා. ඒ වගේම තමයි එක වටයකට විනාඩි 2 බැගින් කාලයක් හම්බ වෙනවා. මේ මල්ලෝපොර තරඟවල ලකුණු ලැබෙන විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ප්‍රතිවාදී අභිමදාන ආකාර අනුව ලකුණු 1, 2, 3 සහ 5ක් ලබා ගන්න තරඟකරුවන්ට අවස්ථාව තියෙනවා. ඒ වගේම එක වටයක ලකුණු වැඩිම ගණනක් ගන්න කෙනා ඒ වටේ ජය ගන්නවා වගේම වට දෙකක් ජයග්‍රහණය කරන කෙනා මේ තරඟයේ ජයග්‍රාහකයා බවට පත් වෙනවා. ඉතින් උන් ඊට පස්සේ තරඟය ආරම්භ වුණාම ගීතා මෙලිසත් එක්ක කරට කර තමයි තරඟ වදින්නේ. කොහොම නැත් හැබැයි පළවෙනි වටේදී ගීතට එක ලකුණක්වත් ගන්න මෙලිසා ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම එයා ලකුණු 6ක් අරගෙන ඒ වටේ ජයග්‍රහණය කරනවා. මේ වෙලාවේ ගීතා ඉන්නේ ලොකු ප්‍රශයකක. ඒ වගේම ප්‍රමෝදුත් කරන්නේ ගීතට ටිකක් සැරෙන් කතා කරන එක විතරයි. මේ වෙලාවේ මහවීරොත් ප්‍රේක්ෂකාගාරයෙන් ඉඳන් ගීත දිහා බලාගෙන ඉන්නවා. ඒ වගේම ගීතගේ ගෙදර අය, ගමේ අය, ඒ වගේම මුළු ලෝකෙම අය ටීවී එකෙන් මේ තරඟය දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ දෙවෙනි වටය ආරම්භ කරනවා. හැබැයි මේ වටේ පටන් ගද්දිම මෙලිසා එක පිටේක ලකුණු රැස් කළත් ගීත තාම ඉන්නේ ලකුණු බිඳුවේ. ඉතින් ඔන්න මේ හින්දා ගීත ඉන්නේ ගොඩක්ම මානසිකව වැටිලා වගේ. හැබැයි මේ දේ දැක්ක මහවීර් ප්‍රේක්ෂකාගාරයෙන් ඉඳන් හයියෙම කියනවා ඔයා ඉන්නේ පරාද වෙන්න නෙමෙයි ගීතා කියලා. ඉතින් ඔන්න මහවීර් මෙහෙම කියද්දී හැමෝම එයා දිහා බලනවා.
එවගේ ඊට පස්සේ හැමෝම ගීතව ධෛර්යමත් කරන්න අත්පොඩි ගහනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් ඔන්න මේ දෙයින් ධෛර්යමත් වුණ ගීතට පුළුවන් වෙනවා ලකුණු දෙකක් රැස් කරගන්න. මේ වෙද්දි ඒ වටේට නියමිත විනාඩි දෙකක් වේගයෙන් ගෙවමින් තිබුණා. කොහොමද ඉන්දියාවේ හැමෝම ගීත දිහා දැස් දැල්ලාගෙන බලාගෙන ඉද්දි ගීතට පුළුවන් වෙනවා මේ විදිහේ ඇටැක් එකකින් ලකුණු 3ක් රැස් කරගන්න. ඉතින් ඒ අනුව ඒ වටය ගීතා ජයග්‍රහණය කරනවා. කොහොමනත් ඔන්න තුන්වෙනි නැත්තම් අවසාන වටේ පටන් ගන්න කලින් ප්‍රමෝද් ගීතට කියනවා ඔයාව කවර් කරගෙන කොහොම හරි ඇටැක් කරන්න කියලා. හැබැයි ඉතින් ඒ දිහා බලාගෙන හිටපු මහවීර් ගීතට කියනවා ඇටැක් කරලම තරංගය පටන් ගන්න කියලා. ඉතින් මේ දෙහ වුණ ප්‍රමෝද් නම් එයා දිහා බලන්නේ නිකන් අවුලෙන් වගේ. කොහොමනත් මහවීර් කියපු විදියටම ගීතා ඇටැක් කිරීමකින් තමයි තරංගය පටන් ගන්නෙ. ඉතින් ඒ අනුව ගීතා ලකුණු 3ක් රැස් කරගත්තත් මෙලිසත් ගීතට ඇටැක් කරලා ලකුණු 3ක් අරගන්නවා. ඉතින් ඔන්න දැන් තරංගයේ තියෙන්නේ තීරණාත්මක තැනක. ඒ වගේම මෙලිස කියන්නෙත් ලේසියෙන් පරාජය බාර ගන්න කෙනෙක් නෙමෙයි. කොහොමනත් ඉතින් මහවීර ගීතට උගන්ලා තිබුණු පුරාණ මල්ලෝපර සටන් ක්‍රමයකින් ඇතරම ගීතට මේ වටේ ජය ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අනුව ගීත තමයි මේ තරංගයේ ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම මහවීර ගීතකේ ජයග්‍රහණය වෙනුවෙන් සතුරු වෙද්දි කැමරා එක එයා වෙතට යොමු වෙනවා කියලා තමයි අපිට පේන්නේ. කොහොමනත් මේ අතර අපිට තවත් දෙයක් පේනවා. ඒ තමයි මේ දෙ දැකලා අවුලෙන් ඉන්න ප්‍රමෝද්ව. කොහොමනත් ගීතකේ මේ ජයග්‍රහණ ගැන විශේෂ ප්‍රවෘත්ති වලින් පවා කතා වෙනවා. හැබැයි ගීතට ඊළඟට තරඟවදින්න තියෙන්නේ නයිජීරියාවේ නෙෝමි එඩ්වර්ඩ්ස් එක්ක. නෙෝමි කියන්නේ ඇත්තටම ආවේගශීලී සටන් ශූරියක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් නෙෝමි කලින් සහභාගී වුණ තරඟ ස්ක්‍රීන් එකෙන් පෙන්නද්දි ගීත වගේම මහවීරුත් ඒ දිහා බලාගෙන තමයි ඉන්නේ. ඉතින් උන් ඊට පස්සේ ප්‍රමෝද් ගීතට උපදෙස් දෙනවා නෙෝමිව පරාද කරන්නේ කොහොමද කියලා. ප්‍රමෝද් ගීතට කියනවා ඔයාට සෙල්ලම් කළේ මම කියපු විදිහට නෙමෙයි. ඒ හින්දා මේ තරඟයේ ජය ගන්න නම් මම කියන විදිහටම කරන්න ඕන කියලා. ප්‍රමෝද් නම් ගීතට කියන්නේ නෙෝමිට ඇටැක් කරමින් ලකුණු රැස් කරගන්න උත්සාහ කරන්න කියලා. හැබැයි මහවීර ගීතට කියනවා නෙෝමිට ඇටැක් කරන්න ගියොත් සිද්ධ වෙන්නේ එයාට ලකුණු ගන්න දීලා ඔයාට ලකුණු නොලැබෙන කියලා. ඉතින් මහවීර ඒ අනුව ගීතට කියන්නේ පුළුවන් තරම් කව වෙලා ඉන්න නෙෝමිට ලකුණු ගන්න දෙන්නේ නැතුව කියලා. ඒ වගේම එයා කියනවා නෙෝමිට ලකුණු ගන්න බැරි වෙද්දී එයා අවුල් වෙනවා. එතකොට එයා ඔයාට ලකුණු ගන්න අවස්ථාවක් දෙවි කියලා. ඉතින් උන් ඊට පස්සේ ගීතයි නෙෝමි අතර තරඟයේ පළවෙනි වටය පටන් ගන්නවා. ඉතින් මේ තරඟයේදී මහවීර කියපු විදිහටම ගීත උත්සාහ කරන්නේ ඇටැක් නොකර කව කරගෙනම ඉන්න. කොහොමනත් හැබැයි නෙෝමි කියන්නේ ලේසිපාසු කෙනෙක් නෙමෙයි කියලා මේ දකින දේවල් වලින් අපිට පේනවා. ඉතින් ගීතකේ කව කිරීම හමුවේ නෙෝමි ගොඩක් අමාරුවෙන් ලකුණු 3ක් අරගන්නවා. ඒ වගේම ගීතට අරගන්න පුළුවන් වෙන්නේ ලකුණු 1ක් විතරයි. ඉතින් ඔන්න ඒ අනුව ඒ වටේ නෙෝමි තමයි ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ දෙවෙනි වටේදීත් ගීත අනුගමනය කරන්නේ ඒ විදිහමයි. මේකෙදිත් ගීතා ඇටැක් නොකර නෙෝමිට ලකුණු ගන්න අවස්ථාවක් දෙන්නේ නැතුව එයාව කව කරගෙනම ඉන්නවා. ඉතින් මේ විදිහට ටයිම් එකක් ගත වෙද්දී නෙෝමි අවුල් වෙනවා. ඉතින් ඒ අනුව නෙෝමිගේ දුර්වලතාවයක් බලලා ගීතට පුළුවන් වෙනවා ලකුණු 3ක් අරගෙන මේ වටේ ජයග්‍රහණය කරන්න. ඒ වගේම තමයි නෙෝමිට ලකුණු එකක්වත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. කොහොමනත් ඉතින් ගීත කරන මේ දේවල් දැකලා ප්‍රමෝද් ඉන්නේ හිතා ගන්න බැරුව. මොකද එයා ගීතට ඇටැක් කරන්න කියලා කෑ ගැහුවත් ගීතා ඇටැක් නොකරමු නිසා තමයි එයා අවුල් වෙලා ඉන්නේ. ඉතින් තුන්වෙනි වටේ පටන් ගන්න කලින් ප්‍රමෝද් ගීතකෙන් අහනවා ඔයා මොකද්ද මේ කරන විකාර වැඩ කියලා. ඉතින් ඒකට ගීත කියනවා එයා සටන් කරන්නේ එයාට හුරු පුරුදු විදිහට කියලා. ඉතින් ඔන්න ගීත මේ කියපු දෙයින් ප්‍රමෝද්ට තේරෙනවා ගීත සටන් කරන්නේ මහවීර උගන්වපු ක්‍රම වලට මිසක් එයා කියලා දීපු විදිහට නෙමෙයි කියලා. කොහොමද ඊට පස්සේ තුන්වෙනි වටේදීත් ගීත සුපුරුදු කව කරගෙනම තමයි තරඟය පටන් ගන්නෙ. ඉතින් ගීතකේ කව කිරීම කොච්චර ප්‍රබලද කියනවා නම් නෙෝමි කොච්චර උත්සාහ කළත් එයාට ලකුණක්වත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අන්තිමට සිද්ධ වෙන්නේ මේ වටේ බිඳුවට බිඳුවක් විදියට අවසන් වෙන එක. ඉතින් ඔන්න මේ වගේ දෙයක් සිදු වුණාම ඊට පස්සේ ටොස් එක දැමීමේ ක්‍රමයක් අනුගමනය කරනවා ජයග්‍රාහකයව තෝරගන්න. ඒකට කියන්නේ ක්ලින්ච් කිරීම කියලා. ඉතින් මේකෙදී ටොස් එක දෙනින කෙනාට අවස්ථාව හම්බ වෙනවා ඇටැක් කරන්න. ඒ වගේම අනෙක් කෙනාට සිද්ධ වෙන්නේ කව කරගෙනම ඇටැක් කරලා ලකුණු අරගන්න සිද්ධ වෙන එක. ඇත්තම මේ විදිහේ ටොස් එක දාලා ඒක දිනන කෙනා මේ තරඟයේ ජය ගන්න තියෙන සම්භාවිතාවය 95%ක්. කොහොමනත් ඉතින් මේකෙදි නම් ටොස් එක දිනන්න හම්බ වෙන්නේ නෙෝමිට. ඉතින් ඇත්තටම දැන් හැමෝම ඉන්නේ බලාපොරොත්තු කඩ කරගෙන. මොකද ගීතට මේ තරඟයේ දිනන්නට තියෙන්නේ 105ක ඉඩක් විතරයි. ඒ වගේම මෙයාලට මේ වටේදී ලැබෙන්නේ තපර 30ක් විතරයි. ඉතින් උන් ඊට පස්සේ ටොස් එක දිනපු නයෝමි ඇටැක් කරගන්න තෝරගන්නේ ගීතගේ එක කකුලක්. ඉතින් ඊට පස්සේ දෙන්නම මේ ඉරියව්ව තියාගෙන ඉන්නවා විනිසුරුකරු සංඥාව දෙනකන්. ඉතින් ඔන්න ඒ සංඥාව දීපු ගමන් නෙෝමි හදන්නේ ගීතව කොහොම හරි බිම දාලා ලකුණක් අරගන්න. හැබැයි ඉතින් ගීතකේ කැපවීම හා දක්ෂතාවය පිළිඹු කරමින් ගීත මේ වෙලාවේ නෙෝමිව බිම දාලා ලකුණක් අරගන්නවා. ඒ වගේම මේකෙන් ගීත මේ තරඟයේ ජයග්‍රහණය කරනවා. ඒ වගේම තමයි මේකෙන් ඇත්තම ගීතව තේරෙනවා අවසාන මහා තරඟයට. ඉතින් ඊට පස්සේ ගීතව එහෙම මාධ්‍ය සාකච්ඡාවකටත් කැඳවනවා. මේකෙදී ප්‍රමෝද් කියනවා එයා කියලා දීපු විදිහටම තමයි ගීත තරඟ කළේ. ගීතකේ ජයග්‍රහණයට හේතුව එයා උගන්වපු ක්‍රම කියලා.
කොමනත් ඉතින් මේ වෙලාවේ ඇතරම ගීත ඉන්නේ කිසිම දෙයක් කතා නොකර. හැබැයි එයා ඊට පස්සේ කියනවා එයාගේ මේ ජයග්‍රහණය සම්පූර්ණ ස්තුතිය යන්න ඕන එයාගේ තාත්තා මහවීරට කියලා. ගීත මෙතනදී මහවීරයාව විශ්වාස කරපු හැටි එයාට සටන් ක්‍රම උගන්වපු හැටි ගැනත් කියනවා. හැබැයි ගීත මේ දේවල් කියද්දී ප්‍රමෝද් ඒ දිහා බලාගෙන ඉන්නේ ගීත එක්ක කේන්තින් වගේ. කොහොමනත් මේ අතර මහවීර හිටියේ ඊළඟ මල්ලෝපොර තරඟය දිහා බලාගෙන. මොකද එකෙන් දිනන කෙනත් එක්ක තමයි හෙට අවසාන තරඟයේ ගීතට සෙල්ලම් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඇතරම ඒ තරගෙන් දිනන්නේ ඔස්ට්‍රේලියාවේ ඇන්ජලිනා. ඇන්ජලිනා කියන්නේ ඇතරම කලින් දෙපාරක්ම ගීතව අන්තපරාජයට ලක් කරපු කෙනෙක්. ඉතින් එයා මාධ්‍ය සාකච්ඡාවේදී කියන්නේ එයා ගීතව කලිනුත් පරාද කළා. මේ වතාවේදීත් එයා ලේසියෙන්ම ගීතව පරාද කරනවා කියලා. කොහොමනත් මේ අතර ප්‍රමෝද් ගිහින් NSA පාලනාධිකාරියේ ප්‍රධානියා රවිට කියනවා ස ගීතා තරං කරද්දී මහවිරුද්ධයාට උපදෙස් දෙනවා. ඒකෙන් සිද්ධ වෙන්නේ ගීතා අවුල් වෙන එක කියලා. ඉතින් එයා මෙහෙම කියලා ඉල්ලන්නේ මහවීරට අවසාන තරඟය බලන්න ප්‍රේක්ෂකාගාරයට එන්න දෙන්න එපා කියලා. හැබැයි ඉතින් රවි දැක්කනේ ගීතා තරඟ වැදුනේ අවුල්වීමකින් නෙමෙයි කියලා. ඉතින් ඒ හින්දා එයා ප්‍රමෝද් කියපු දේ ප්‍රතික්ෂේප කරනවා. එයා කියනවා මහවීර ප්‍රේක්ෂකාගාරයේ ඉන්න එක ගීතා ධෛර්යමත් වෙන්න එක හේතුවක් කියලා. කොහොමද ඔන්න එදා රෑ ගීතා මහවීර එක්ක කතා කර ඉන්නවා හෙට තියෙන අවසාන තරඟය ගැන. මහවීර ඇත්තරම අර කලින් ගීතා ඇන්ජලිනා අතින් පරාජය වුණ තරඟ DVD වලින් බැලුවනේ. ඒ වගේම මේ තරඟවලදී ඇන්ජලිනා ෆයිට් කරපු හැටි, ඒවට ගීතා කරන්න ඕන දේවල් එහෙම කලින් මහවීරයාට කියලා දීලා තමයි තිබුණේ. ඉතින් ඒ හින්දා මහවීර ගීතට කියනවා ඔයා ලොකෝ කැපවීමකින් පුහුණු වීම වුණා. හෙට තියෙන තරඟයේ අනිවාර්යයෙන්ම ඔයාට ජය ගන්න පුළුවන් කියලා. ඒ වගේම එයා තව කියනවා හෙට තියෙන තරඟයේ ඔයා දිනුවොත් ඒක මුළු ඉන්දියාවෙම ඉන්න ගෑනු ළමයින්ගේ ජීවිත වෙනස් කරන ජයග්‍රහණයක් වේවි කියලා. කොහොමද ඉතින් එදා රා ඇතරම ගීතා මහවීර එක්ක ගොඩක් දේවල් කතා කරනවා. ඒ වගේම ඊට පස්සේ දවසේ උදේම තරඟයත් ආරම්භ වෙනවා. මේ තරඟයට ඇතරම මහවීර චෝටුත් එක්ක එද්දි කෙනෙක් මහවීරට කියනවා සර් NSA එකේ මැනේජර් සර්ට පොඩ්ඩක් කතා කළා. ඒ හින්දා ඉක්මනටම මගෙත් එක්ක එන්න කියලා. ඉතින් මේක අහපුව මහවීරයාට කියනවා එයා තරගෙන් පස්සේ මැනේජර්ව හම්බ වෙන්නම් කියලා. හැබැයි ඉතින් මේ කෙනා කියන්නේ සර් පොඩි හදිසියක් ඒ හින්දා ඉක්මනටම එන්න කියලා. ඉතින් ඔන්න මේ හින්දා මහවීරට සිද්ධ වෙනවා එයාත් එක්ක යන්න. ඉතින් එයා චෝටුට ප්‍රේක්ෂකාගාරයට යන්න කියලා. එයා අර කෙනා එක්ක යද්දී ප්‍රමෝද් ඉන්නේ ඒ දිහා අමුතු විදියට බලාගෙන. කොහොමද ඉතින් අර කෙනා එක්ක ගිය මහවීරට සිද්ධ වෙන්නේ හිතුවත් නැති දෙයක්. ඇත්තට මේ කෙනා කරන්නේ මහවීරව කාමරයකට දාලා ලොක් කරලා මෙතනින් යන එක. ඒ වගේම එයා ඒ දේ කරලා තියන්නේ ඇත්තටම ප්‍රමෝද්ගේ උපදෙස් අනුව. මොකද ප්‍රමෝද්ට දැන් ඕන වෙලා තියන්නේ ඇත්තටම ගීතව පරාද කරන්න. ඒකට හේතුව තමයි ප්‍රමෝද් දන්නවා ගීත දිනුවත් ඒකෙන් එයාට ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා. කොහොමද වන්නේ ඊට පස්සේ ගීතයි ඇන්ජලිනායි අතර තරඟය පටන් ගන්නවා. ගීතට හිතාගන්න බෑ මහවීරයි මේ තරඟය බලන්න ආවේ නැත්te කියලා. කොහොමද ඉතින් ගීතා ඒ ගැන හිතන්නේ නැතුව ඇන්ජලිනාත් එක්ක තරඟ කරනවා. ඉතින් ඇත්තටම ඇන්ජලිනා හිතාගෙන හිටිය ගීතව ලෙසින්ම පරාද කරන්න පුළුවන් කියලානේ. ඉතින් එහෙම හිතලා එයා උද්දාමයටපත් වෙලා හිටපු හින්දා ඇත්තටම එයාට ගීතව පරාද කරන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව පළවෙනි වටේ ගීත ලකුණු 5ක් සහ ඇන්ජලිනා ලකුණු 1ක් විදියට තමයි ගීතා මේ වටය ජයග්‍රහණය කරන්නේ. ඉතින් මේ අතර මහවීර එයාව හිර කරපු කාමරයෙන් එළියට එන්න උත්සාහ කළත් ඒ කිසිම දෙයකින් වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම එයා ඉන්න තැනට ෆෝන් එකට සිග්නලුත් නැහැ. කොහොමත් මේ අතර පළවෙනි වටේ ඉවර වෙලත් මහවීර ප්‍රේක්ෂකාගාරයේ නැති හින්දා ගීතේ ඉන්නේ ටිකක් අවුලකටපත් වෙලා වගේ. කොහොමත් ඊට පස්සේ දෙවෙනි වටේ පටන් ගත්ත ගමන්ම ගීතට ලකුණු 4ක් ලබා ගන්න පුළුවන් වුණත් මේ හින්දා ඇන්ජලිනා ඉන්නේ වියරු වැටිලා වගේ. ඉතින් ඒ හින්දා වගේම මහවීර ළඟ නැති හින්දා ගීතා ඉන්නේ අවුලෙන් හින්දා මේ වටේදී අතරම ඇන්ජලිනා තමයි ලකුණු 6ක් අරගෙන ජයග්‍රහණය කරන්නේ. ඉතින් ඔන්න දැන් තියෙන්නේ අන්තිම වටය. මේ වෙද්දී මහවීර අතරම ඉන්නේ කාමරෙන් එළියට එන්න විදියක් නැතුව. ඒ වගේම ගීතට හිතාගන්න බෑ මහවීරට මොකද වුනේ කියලා. මොකද එයා දන්නවා මහවීර මොන දේ සිද්ධ වුණත් මේ තරඟය බලන්න එන්නේ නැතුව ඉන්නේ නෑ කියලා. ඉතින් ඒ හින්දා එයාගේ හිත එයාගෙන් ප්‍රශ්න කරනවා මහවීර ඉන්නේ ඇතරම අනතුරකද කියලා. කොහොමනත් ඔන්න ඊට පස්සේ තුන්වෙනි වටයත් ආරම්භ වෙනවා. ඉතින් මේ වටේ ආරම්භයේදීම ඇන්ජලිනා ඉන්නේ සුපුරුදු වියරු විලාසයෙන්මයි. ඉතින් ඒ අනුව ඇතරම මේ වටේ පටන් අරගෙන ටික වෙලාවක් යද්දී ඇන්ජලිනා ලකුණු 5ක් අරගන්නවා ගීතා ලකුණු 1ක් අරගනිද්දී. ඒ වගේම මේ වෙද්දී මේ වටේ ඉවර වෙන්න තව තියෙන්නේ තත්පර 22ක් විතරයි. කොහොමනත් දැන් නම් ගීතට ජයග්‍රහණය කරන එක කොහෙත්ම කරන්න බැරි දෙයක් කියලා තමයි මෙතන නිවේදනය කරන අය පවා කියන්නේ. කොහොමනත් මෙතනදී ගීතට මතක් වෙනවා මහවීර කියලා දීපු මේ මල්ලෝපර තරඟවලදී ලකුණු 5ක් අරගන්න තියෙන අසීරු ක්‍රමය. කලින් මහවීර තරං කරද්දී නම් එයා ඒ පහර දීමේ ක්‍රමය බොහොම ලේසියෙන් කළා. ඒකෙදි කරන්න තියෙන්නේ ප්‍රතිවාදියාව වටයක් කරකවලා එයාගේ පිට මේ විදියට බිමට වදින විදියට එයාව බිම දාන එක. ඉතින් මේක ඇතරම ගොඩක්ම අසීරු ක්‍රමයක් කියලා තමයි මේ ක්‍රීඩාවේ සඳහන් වෙන්නේ. කොහොමනත් මේ වෙලාවේ තවත් දෙයක් ගීතට මතක් වෙනවා. ගීත හැම පුංචිම කාලේ පුහුණු වෙද්දී දවසක් මහවීර ගීතට හැම කිව්වා වතුරට පනින්න කියලා. ඉතින් ඊට පස්සේ ගීතා ඒ වෙලාවේ වතුරට පැනලා ගොඩට එන්න දඟලද්දී මහවීරයාට කිව්වා ඔයාව බේරගන්න මට හැමදාම බෑ. ඒ හින්දා ඔයාම තනියම බේරෙන්න පුරුදු වෙන්න ඕන කියලා.
ඉතින් ඔන්න මේ දේවල් දෙක මතක් වුණ හින්දා දැන් ගීත හදන්නේ මේ තරඟ පිටියේ කවදාවත්ම කවුරුත්ම නොකරපු ඒ ලකුණු 5 අරගෙන මේ තරඟය දිනන්න. ඒ අතරම ඒ දේ කරන්න පාවිච්චි කරන්නේ ඊටාම සරල ට්‍රික් එකක්. ඒ තමයි යා ප්‍රතිවාදියට දෙයක් පෙන්නලා වෙන දෙයක් කරන එක. ගීත ඇතරම මේ වෙලාවේ ඉන්නේ ගොඩක්ම සංසුන් වෙලා. ඒ වගේම දැඩි අවධානයක. ඉතින් මේ වෙලාවේ ඇන්ජලිනා ගීතට ආයිමත් ඇටැක් කරලා ලකුණක් ගන්න බලාගෙන ඉද්දි ගීතයාගේ සරල ට්‍රික් එක අනුගමනය කරනවා. ඉතින් ගීතා මේ විදියට ඇන්ජලිනාව පුංචි රවටීමකට ලක් කරලා අන්තිමට එයා ලකුණු 5 අරගන්නවා. ඒ වගේම ඒ විදියට එයා මේ තරඟයේ ජයග්‍රහණය කරනවා. ඉතින් ඒ අනුව මේ පාර මේ තරඟයේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ කාන්තා මල්ලෝපොර ශූරිය වෙන්නේ ගීතා. ඉතින් ඒ වගේම ඒකේ තේරුම තමයි එයා ඉන්දියාව වෙනුවෙන් රම් පදක්කමක හිමිකාරීත්වය ලබා ගත්ත කියන එක. කොහොමනත් ඔන්න ගීතා දිනුවට පස්සේ ඉන්දියාවේ ජාතික ගීය වාදනය කරද්දී මහවීර දැනගන්නවා ගීතා දිනලා කියලා. ඉතින් ඒක ඇහිද්දී එයා ඉන්නේ දරා ගන්න බැරි තරම් සතුටකින්. කොහොමනත් තරඟය ඉවර වුණ හින්දා ඊට පස්සේ කෙනෙක් මේ කාමරයට එනවා. ඉතින් එයා මහවීරගෙන් ඇහුවත් ඔයා මොකද මෙතන කරන්නේ කියලා. මහවීර කරන්නේ එයාට උත්තර නොදී ඉක්මනටම තරඟ භූමියට දුවන එක. මේ වෙද්දී ගීතා හිටියේ ප්‍රමෝද් ළඟ. මොකද ප්‍රමෝද් එයාට එතනට එන්න කියලා කතා කරපු හින්දා. හැබැයි ගීතා එයා ළඟට යද්දිම එයා දකිනවා මහවීර එතනට එන හැටි. ඉතින් ඊට පස්සේ එයා කරන්නේ මහවීර ළඟට දුවගෙන ගිහින් එයාට ලැබුණු රම් පදක්කම මහවීරගේ අතට දෙන එක. මොකද ඒක තමයි ඇත්තටම මහවීරගේ හීන වෙලා තිබුණේ. කොහොමනත් ඊට පස්සේ මහවීර රහපව් ඒ රම් පදක්කම ගීතට පළඳවන්නේ ගීතයාගේ හීනය ඉෂ්ට කරපු අභිමානයත් හිතේ තියාගෙනම තමයි. ඉතින් ඔන්න මෙතනින් මේ මූවී එක ඉවර වෙද්දි අපිට පෙන්නනවා මේ මූවී එකට සම්බන්ධ ඇත්තම කතාවේ විස්තර. 2010 අවුරුද්දේ දිල්ලි පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා මල්ලෝපොර තරඟවලින් ගීතා කිලෝග්‍රෑම් 55 බරපන්තියෙන් රම් පදක්කමක් දිනා ගන්නවා වගේම කිලෝග්‍රෑම් 51 බරපන්තියෙන් රිදී පදක්කමක් දිනා ගන්න බබීතට පුළුවන් වෙනවා. ඒ වගේම 2014 අවුරුද්දේ ග්ලාස්ගෝ වල තිබුණු පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟවලින් කිලෝග්‍රෑම් 55 බරපන්තියේ කාන්තා මල්ලෝපොර රම් පදක්කම බබීතට දිනා ගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම 2012 අවුරුද්දේ කාන්තා මල්ලෝපොර සඳහා ඔලිම්පික් වලට සුදුසුකම් ලැබූ පළවෙනි ඉන්දියානු කාන්තාව බවට පත්වීමට ගීතට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ විද්දී ගීත සහ බබීතා ජාත්‍යන්තර කාන්තා මල්ලෝපොර තරඟවලින් පදක්කම් 29ක් දිනාගෙන තියෙනවා. ඉතින් අපිට අන්තිමට කියනවා මහවීර තල්ලපෝ ගිනිසිල්ලුව අද වන විට මහා ගිනි ජාලාවක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම එයාගේ උත්සාහය හින්දා මේ විද්දී දහස් ගණනක් ඉන්දියානු ගැහණු ළමුන් කාන්තා මල්ලෝපොර තරඟ සඳහා යොමු වෙලා තියෙනවා කියලා. ඉතින් අවසානයට පෙන්නපු ඒ දේවලුත් එක්ක තමයි මේ මූවී එක ඇතරම මෙතනින් නිමා වෙන්නේ. ඉතින් ඔයත් මොන හරි දෙයක් වෙනුවෙන් වැඩ කරනවා නම් ඒක O level A level වගේ විභාගයක් වෙන්න පුළුවන්. නැත්නම් වෙන දෙයක් වෙන්නත් පුළුවන්. ඔයාගේ පෞද්ගලික සාර්ථකත්වයට යන ගමනක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා එහෙම වැඩ කරන කෙනෙක් නම් මේ කතාව අනිවාර්යයෙන්ම ඔයාට වැදගත් වේවි. ඉතින් ඔයාට ඒ විදිහට වීඩියෝ එක වැදගත් වුණා නම් තව කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න කියලාත් පුංචි ඉල්ලීමක් කරනවා. ඉතින් එහෙමනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන කළු පාට subscribe button එක touch කරලා එතරම් තියෙන bell button එක touch කරලා notification එක all කරන්න. එතකොට ඔයාට දිගටම මේ වගේ movies බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් අදට ගිහින් එන්න අපි තවත් movie එකකින් නැවත හමු වෙමු.